Hi guys. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයගලන්ට අද අහන්න හම්බෙච්ච ටිකක් සුබ ආරංචියක් ගැන. ඒක තමයි කුසල් මෙන්ඩිස්ට IPL වරම් හිම වෙලා තියෙනවා කියලා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඔහුව ජෝස් බට්ලර් වෙනුවට අරගෙන තියෙනවා. ඉතින් ඒක ටිකක් විශේෂ කාරණයක් වෙන්නේ ජෝස් බට්ලර් වෙනුවට කුසල් මෙන්ඩිස්ව ගත්ත එක. ඉතින් බට්ලර්ගේ තරඟ රටාව සහ ඔහුගේ දත්තත් එක්ක සසඳ බලද්දී මේක ටිකක් විශේෂයි. මොකෝ ජෝස් බට්ලර් කිව්වහම ඔහු IPL ගොඩාක්ම පර්ෆෝම් කරනවා. ඉතින් ඔහුගේ ස්ටැට්ස් බැලුවා නම් ඇවරේජ් එක සාමාන්‍යයෙන් 38ක් විතර වෙනවා. ස්ට්‍රයික් රේට් එක 147යි. ඒ වගේම ඔහු ශතක 7ක් වාර්තා කරලා තියෙනවා IPL වලදී. ඒක දෙවෙනි වෙන්නේ විරාට් කොහ්ලිට පමණයි. ඔහු ශතක 8ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ ශතක 7 කියන්නේ විදේශ ක්‍රීඩකයෙක් IPL එකදී ලබාගත් වැඩිම ශතක සංඛ්‍යාව. ඒ වගේම ඔහු ඒ ශතක 7න් ශතක 3ක් ලබාගෙන තින්නේ ලකුණක් හඹාගෙන යද්දී. ඒ කියන්නේ චේස් කරද්දී. ඉතින් ඒක තමයි චේස් කරද්දී ක්‍රීඩකයෙක් ලබාගෙන තියෙන වැඩිම ශතක සංඛ්‍යාව IPL එකදී. ඉතින් මේ වගේ දත්ත තියෙන ක්‍රීඩකයෙක් කුසල් මෙන්ඩිස් රිප්ලේස් කරනවා කියන්නේ ටිකක් වැදගත් දෙයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බට්ලර් සීලුම් තරඟ වගේ සෙල්ලම් කරා. ඉතින් ගොඩක් වෙලාවට මෙන්ඩිස්ටත් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඉතින් අපි බලමු අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයා කොහොම IPL එකේ පර්ෆෝම් කරයිද කියලා.